ඩිස්ටර්බ් ඒෂියා 2025 ගැන පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ ඒක සාර්ථකත්වයට ලොකුම හේතුව තමයි මේක ඩිස්ටර්බ් ඒෂියා කියන්නේ ලංකාවේ ආණ්ඩුවේ මේ බ්‍රෑන්ඩ් නෙම් එකක්. ලංකාවේ ආණ්ඩුවේ මේ ඩිජිටල් ඉකොනොමි මිනිස්ට්‍රි එකෙන් පටන් ගන්න ICT එකෙන් මේ පටන් ගන්න මේක මේ අවුරුද්දේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අවුරුදු ගානක් කලින් පටන් ගත්තා. ඊට පස්සේ නැවතිලා තිබිලා නැහැ. ආය පාරක් එළියට ඇදලා ගත්තා. ඒකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වර්තමාන ආණ්ඩුවටත් සහ ඒ වැඩ කරපු ඩිජිටල් ඉකොනොමි මිනිස්ට්‍රි එකේ සියලු දෙනාටමත්. නමුත් එතන සාර්ථකත්වයේ උන දේ තමයි ඒගොල්ලෝ ආණ්ඩුවේ දෙයක් හැටියට තනියම ආණ්ඩුවේ නෙමෙයි කරේ. ඒක ප්‍රයිවට් සෙක්ටර් එකට එකතු වෙලා සහ ඒ සම්බන්ධයෙන් හිටපු ඒ දක්ෂතාවය තියෙන කට්ටිය එකතු කරගෙන තමයි කරේ. මම හිතන්නේ එතන තමයි අර අපි කියන ඔය ට්‍රිපල් හේලික්ස් කතාව පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක කියන එකේ වැදගත්කම තියෙන එතන තමයි. මොකද ආණ්ඩුවට තනියම මුකුත් කරන්න බෑ. ප්‍රයිවට් සෙක්ටර් තනියම මුකුත් කරන්නත් බෑ. විශ්වවිද්‍යාල තනියම මුකුත් කරන්න බෑ. මේ තුන එකතු වුණාම තමයි අපි මේ දකින රියම ශක්තිය එන්නේ. ඉතින් ඒක හොඳට මේ ඔප්පු කරලා පෙන්නපු අවස්ථාවක් තමයි මේ ඩිස්ටර්බ් ඒෂියා කියන එක. ඇත්තටම අපි කරේ ලංකාවේ තියෙන හොඳම ස්ටාර්ට්අප් හොඳම ලෙවල් එකට ආපු ස්ටාර්ට්අප් 30ත් 50ත් අතර ප්‍රමාණයක් අපි අඳුනගත්තා. අඳුනගත්ත විතරක් මදි. ඒගොල්ලන්ට එතනින් එහාට යන්න නම් ඒගොල්ලන්ට ඉන්වෙස්ට්මන්ට් එන්න ඕන. ඒ අවශ්‍ය අර ස්කේල් අප් දැනුම එන්න ඕන. ඒක සමහරට ලංකාවේ නැහැ කියන එක අපි තේරුම් අරගත්තා. ඒක ඒ තේරුම් ගත්ත දෙයක් ලොකු දෙයක්. දන්නේ නැති බව තේරුම් ගන්න එකත් ලොකු දෙයක්. ඊට පස්සේ අපිට පුළුවන් කෙනෙක්ට විසඳුම හොයන්න වෙන්නේ. දැන් අර මම කියපු කතාවෙත් අර ලංකාව ඊළඟ තැනට දියුණු වෙන්න නම් මේ අපේ මොළවලීම කරන්න බෑ. මේකට ලෝකෙ පුරා තියෙන මොලේ අපි එකතු කරන්න ඕනේ. ඒක ඩයස්පෝරා එකකින් වෙන්න පුළුවන් නැත්නම් විදේශියන් වෙන්න පුළුවන්. මේ මොළ ටිකත් අපිට මෙතෙන්ට එකතු කරගෙන තමයි මේක කරන්න ඕනේ. ඒතර අපි දැන් රැකපු දෙයක් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ස්කේල් අප් කියන know how එක. ලංකාවේ ලොකුවට නැහැ. ඒක ගේන්න ඕනේ. ඉතින් අපි කරපු දේ තමයි ඒ වගේ ඉන්වෙස්ටර්ස්ලා අපි කතා කරන වෙන්චර් කැපිටලිස්ට්ලා ඒන්ජල් ඉන්වෙස්ටර්ස් 50ක් විතර ලංකාවට ගෙනාවා අපි. ඒ කාල පරාසය ඇතුළත ගෙනල්ලා ඒ 50 ලංකාවේ තියෙන හොඳම ස්ටාර්ට්අප් 50ත් එක්ක එකතු කරා. ඒක තමයි අපි කරේ. වෙන දේවලුත් ඔක ඇතුලේ වුණා. නමුත් ඇත්තටම කරේ මේ 50 අර 50ත් එක්ක එකතු කරපු. එතනින් එහාට ඒ එකතු කරපු පළියට ඉන්වෙස්ට්මන්ට් එන්නේ නැහැ. නමුත් ඒක ඒ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොජෙක්ට් එකේ යන ඒක අපි ට්‍රිගර් කරපු එක තමයි කරේ. ඊට පස්සේ ඒක අමතරව අපි තුමු දැන් ලංකාවේ ඉනෝවේෂන් ෆෙස්ටිවල් කියලා අපි ට්‍රේස් එකේ කරපු එකේ කරේ. දැන් ඒ වගේ ඒ 50ට තාම තේරිලා නැහැ. නමුත් තව අර පොඩි වොන්ට්‍රප්‍රනර්ස්ලා කියන්නේ අපේ ඉනෝවේෂන් බග් එක තියෙනවා. තාම කරගන්න බැරුව ඉන්නවා. නමුත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කට්ටිය පාසල් ළමයින්ගෙන් ඉඳන් විශ්වවිද්‍යාල ළමයින්ගෙන් ඉඳන් ඒකෙන් එළියට ගිය ඕන කෙනෙකුට ඇවිල්ලා මේ මගේ අපේ කට්ටිය කොහොමද මේක කරේ කියන එක තේරුම් ගන්න අපි පොඩි වටපිටාවක් හදපු එක තමයි එදා දවසේ අපි කරේ. ඒගොල්ලන්ට ඇවිල්ලා ලංකාවේ තියෙන හොඳම ස්ටාර්ට්අප් ටික අඳුර ගන්න පුළුවන් වුණා. අර ඉන්වෙස්ටර්ස්ලා වුණත් හම්බෙන්න හැකියාව තිබ්බා. ලංකාවේ මේ ඉනෝවේෂන් පැත්තෙන් ඉදිරියට ගිය රාජ්‍ය නොවන හැමතැනම ඉන්න ගොඩක් දෙනෙක් හම්බෙන්න අවස්ථාව සැලසුවා. අන්න ඒක තමයි අපි එදා කරේ. ඉතින් මේක මේ අවුරුද්දක් කළා නවත්තන දෙයක් නෙමෙයි. 2027 අපි කරනවා ඊට වඩා ලොකුවට. 2027 ඊටත් වඩා ලොකුවට කරනවා. මේක දිගටම ගෙනියන එකත් මේ සැප්තැම්බර් මාසෙ විතරක් කරන දෙයක් නෙමෙයි. අපි දැන් පහුගිය දවස් කිහිපයක් ගත්තොත් එහෙම සැප්තැම්බර් මාසෙ ඉනෝවේෂන් ඩිස්ටර්බ් ඒෂියා ඉනෝවේෂන් ෆෙස්ටිවල් එක තියලා ඊට පස්සේ ඔක්තෝබර් මාසෙ අපි ස්ටාර්ට්අප් 6ක් ගෙනිච්චා තමිල්නාඩුවේ තිබ්බ ලොකුම ඉනෝවේෂන් ඩිස්ටර්බ් ඒෂියාට වඩා ලොකු උත්සවයකට අපි අරන් ගියා ලංකාවෙන්. ඊට පස්සේ ගිය මාසේ කියන්නේ නොවැම්බර් මාසේ අපි ස්ටාර්ට්අප් 13ක් අරන් ගියා ඒෂියා බර්ලින් ජර්මනියට අරන් ගියා. ඊළඟ ජනවාරි මාසෙත් අපි ඒ වගේ දේවල් ප්ලෑන් කළා. ඒ වගේ ඉස්සරහට හැම මාසෙම මොන හරි දෙයකට අපි ප්ලෑන් කරන එක තමයි කරන්නේ. ඩිස්ටර්බ් ඒෂියා කියන එක රජයේ බ්‍රෑන්ඩ් නේම් එකක්. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා ප්‍රයිවට් සෙක්ටර් යුනිවර්සිටි එකතු වෙලා කරන ලොකු කණ්ඩායමක් එකතු වෙලා කරන දෙයක්. ඉතින් මම හිතන්නේ ඒක මම හිතන්නේ ලොකු අර එකතු වෙච්ච එක තමයි මම දකින ලොකුම සක්සස් ස්ටෝරි එක කියලා. මොකද අර අපි කියන අර මේ අර සකියුවේ ට්‍රිපල් හෙලික්ස් මොඩල් එක ඉන්ඩස්ට්‍රි ඇකඩමියා and government මේ තුන එකතු වුණොත් තමයි මේක කරන්න පුළුවන්. නැත්තම් working silos එහෙම නැත්නම් වෙන් වෙන්ව වැඩ කරා කියලා කවදාත් මේක කරන්න බෑ. මම හිතන්නේ අර තව ඩිස්ටර්බ් ඒෂියාගේ සර් කියපු කතාවෙන් තිබ්බ හොඳම දේ තමයි මේ එක ඉවෙන්ට් එකකට මේක ලොකු දැවැන්ත ඉවෙන්ට් එකකට අර ලඟු වෙන්නේ නැතුව දිගින් දිගටම මාස ගණනාවක්ම වෙනත් රටවල තියෙන ඉකෝසිස්ටම් එක කනෙක්ට් කරන මේ වගේම වැඩසටහන් එක අපේ ස්ටාර්ට්අප්ස් කනෙක්ට් කරන වැඩපිළිවෙලක් එතන ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ඒක තමයි සස්ටේනබල් මොඩල් එක. සහ මම තව දකින්න දෙයක් මේ කියව යුතුම දෙයක් තමයි අර දැන් ඩිස්ටර්බ් ඒෂියා කියන එක අවුරුදු 7-8කට කලින් වෙන ආණ්ඩුවක් තියෙන කාලේ පටන් ගත්ත දෙයක්. දැන් මේ ආණ්ඩුව ඒක වෙනස් කරපු නැති එකත් මම දකින ලොකු දෙයක්. ඕනනම් මේ ආණ්ඩුවේ නමෙන් කියලා වෙන බ්‍රෑන්ඩ් එකක් හදලා හදන්න තිබ්බා. එහෙම කරපු නැති එකත් මම ඒක මේ ආණ්ඩුව උඩින් තියනවත් නෙමෙයි. නමුත් ඒ මයින්ඩ්සෙට් එක මාරේ හරිම ඉම්පෝටන්ට්. අපි කරපු ඕන දෙයක් ඕනම කාලේ කරපු හොඳ දෙයක් හැටියට පිළිගන්න එක ලොකු දෙයක්. ලොකු දෙයක්. අනිවාර්යෙන් කියන්නේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ දේශපාලන පැත්තෙම ටිකක් කතා කරොත් මේ ආණ්ඩුවක් මාරු වෙනකොට තියෙන ගොඩක් වැඩසටහන් කලින් ආණ්ඩුවේ කියලා නවතින අවස්ථා අපි ඕන තරම් ඉතිහාසය දැකලා තියෙනවා. මොකද ඒකත් එක්ක ගත්තාම මේ ඩිස්ටර්බ් ඒෂියා වැඩසටහන නැවත වතාවක් මේක කන්ටිනියු කරන්න තීරණය කරපු එක ඒක ලොකුම දෙයක්. අගය කරන්න ඕනේ අවස්ථාවක්.